ගන්නවද? ගන්න ඉතින් කමන්නේ. දැක්ක නොන් ස්ටික් වල යන්න හොඳ නැහැ කියලා දෙනවා. අයින් ගන්න. ස්ටික් ඇල්මේනියම් වල කිසිම දෙයක් උයන්න එපා. අර මේ කාලයක් යද්දි ගැලවිලා ගලලා යනවනේ. අපේ ඇඟට යන්නේ ඔක්කොම පිළිකාවල් හැදෙන්නේ ඕකේ. ඉස්සර මිනිස්සු ඉතින් මේ අර නන් ස්ටික් එකේ මේ මැටි වලද එන මැරුණා මේ ලෙඩක් තිබ්බද කියන්නේ. ආ උනේ. කොලෙස්ටරෝල් තිබ්බද මොනවද තිබ්බද? අපේ ගෙදර මැටි වලද යන්නේ? මැටි වලන් දෙකක් තියෙනවා අපේ ගෙදර. දැන් මං අර වයින් කළාම දාලා ඒක විසික් කරලා මැටි වලින් කියන්නේ කවදාවත් ලෙඩක් දුවක් හැදේ. ඔව්නේ. මැටි වලද කිසිම නැහැ. සල්ලි කියලා බලන්න බෑ මැරෙන්න මල කියලා නේද? අනිත් මේ රටේ නිකම්ම හම් වෙන දේවල් නේ පිළිකාව, සීනි, කොලෙස්ටරෝල් ඔය තුන අනිවාර්යයි. ඒ කන්න දින කෑම අසවිසන්නේ තනිකරම. මේකේ හදාගෙන. එන ඕක ගන්න. තව මැටි වලක් ගන්න ඉතින් ඕන. තියෙනවා දෙකක් අනේ. ආය අරවල එන හදන්න එපා කිසි දෙයක. ඔව් මම වීසි අනිත් මැටි වල දුවහම රසයි. ඔව්නේ. ඉතින් අර වතුර අර මොකද්ද බුරුලේත්තුව? ඉතින් ඒකේ වතුර බොන්නේ ඒක පට්ට ෂෝක්. අර බෝතලේ බොනවා වගේ නෙමෙයි බුරුලේත්තුවේ බොන එක. පිරෙන වතුර බැඟට නිකන් දැනෙනවා. අනිත් හරි සීතල ගතිය. බොන්නත් අනිත් එහෙනම් 아무තු ටේස්ට් එකක් එනවා ඒකේ. මැටි කාලේ වතුර ඇල්ුමිනියම් කාලේ වතුර පිච්චර ගත්තා. දැන් යනවා ඒ ආපහු ෆාර්ම ජෙනරේෂන් යනවා නේද? හැදිලා තියෙන්නේ. මේ පිගානද අයියෝ? ඔව් පිඟාන. ගමද පිගන්ද? දැන් අපි මේ මැටි වල රෙඩියම ගෙනින්න අරබි මිනිස්සු. ගන්න. අරබි ඔව් ඒ කට්ටිය නම් කොහොමද ට්‍රැඩිෂනල් සීන් එකේ මේකට යන්නේ. අනිත් ඉතින් උන් අර ශීෂා නම නම් කොච්චර කළත් ගව් එකම ගහනවා අර ඇඟ ගැන හිතනවනේ මේ මිනිස්සු. ඊළඟ පාරක් මේ ප්ලේට් එක. ගන්න කීයද? ගන්න දෙක. ගන්න. අර ගෙදර තියෙන ඔක්කොම ටික අයින් කරලා දාන්න. සොය මීට අපි ගත්තේ නෑනේ කාලෙකින්. ඔව්. ඒක කෞතුකාගාරයට දාලා තියෙන්නේ කෑවේ නෑනේ කාලෙකින්. ඉව්වද? ඒකවද්ද? මට නම් ඒක නෑ වෙන කාටද උල්ල දෙන්නේ. hello guys ඔන්න මේ විදිහට ලංකා කඩේකට ආවා. vlog එකක් කියලා කරන්න දෙයක් නෑ ඉතින්. බට් එකක් ගන්නවා. අම්මට සිරි. පාකින් එක ඉර කපලානේ. පොතේ හැටියට දඩේ ගහන්න ඕනේ මේ මෙහෙම පාක් කරනකොට මුන්ට ලයිසන්ස් දුන්නේ කවුද දන්නේ නැහැ. ගමු පස්සට. ලංකාවේ මෙහි වෙනසක් නැහැ පොඩ්ඩක් හිට දෙන්න. හරි ඕකේ. දැන් යන්න ලංකා කඩේට බලන්න. බඩු මොනවද ඇවිල්ලා තියෙන්නේ? හැම සිකුරාදම ලංකා කඩේට බඩු වෙනවා ලංකාවේ. කොළ જાති අනම් මොන. ගිහලා බලන්න. अस्सलाम वालेकुम. අයියා කොහමද? කොහෙන්නේ? මාළුපාන් තියෙනවනේ. මාළුපාන් කීයක් ගන්න? මාමා ගත්තා? කො? රෝස් පාන් කොච්චර කල් දාස් තියාගන්න පුළුවන්ද? එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා මේකේ 21 වෙනකම්. Today right? Yeah. මේ මාළුපාන් එක නම් සුපිරි පට්ට රහයි. සලාම්. දැක්ක දැන අනිවාර්යෙන් සලාම් කරන්න ඕනේ. ලංකාවේ මිනිස්සු කෙනෙක් කොච්චර නොදන්න වුණත් සලාම් කරලා ඉන්නවා. දැක්ක හොඳම දෙයක තමයි. ගන්න. හොඳයිද? මම මේ බැලුවේ තා මොනවා හරි ගන්නවද කියලා. ගත්තද? ගන්න සතියකටම හරියන්නේ. මේකද අපේ එක? දාන්න.
අපිට ගොඩක් ගන්න. දන්නවද හදන්න? මේ දම්බල කෑවෙම නෑනේ අපි. බණ්ඩක්ක හොඳයිනේ? නෑ. ගත්තා? ඉතින් ලංකාවේ බඩු. මෙන්න පෙන්නන්න දෙයක් නෑ. වීඩියෝ වල ඩුබායි වල vlogs කරන හැමෝම මේව දානවානේ. පෙන්නන්න දෙයක් නැති කමට දාන්නේ ඉතින්. චූටි කාලේ කෑවට පස්සේ කෑවෙම නෑ. හා? නිවිතිය නැංගිගේ දවස් දෙකකට කලින් ආපුවා. සීතල වැඩි යෝගී එකයි. ඔය තියෙන්න ඕනේ එළිය වතුර අර අපේ ගෝණිය ලෝකේ. ඔව්නේ. එතකොට තමයි සවුත් වෙන්නේ. මේක කයිස් එකට ගස් දාලා පොළ ඇකිලෙනවා. කීරේ කතා. සෆායගෙන් ලුණු ගත්තා ය මේ පාර ඇතුළ ඔක්කොම කුණු වෙලා. මේ මංගි සූඩාන් එක. සූඩාන් යමන් එක එහෙමයි. මන් දන්නේ කට කවදාවත් ඒ ගණන් අඩු දිරාම් එකට දෙකට දෙන්න පුළුවන්. දිරාම් දෙකකට විතර දෙන්න. අපිට දෙනවා ගන්න. ඒ ඉන්දියන් එක විතර අපි ගන්න. ඇතුළ ඔක්කොම කුණු වෙලා. ඊට පස්සේ ලුණු ගොඩක් අඩුයි නේද? ඩිරාම් 1යි 2යි නේ හැමදාම. ඉන්දියන් එක, පාකිස්තාන, සූඩාන් එක. යමන් එක. ඒවා අප සෞදිය කියනවා. දෙකම එකම රේන්ජ් එක යන්නේ මේක වෙනවා හිටන්නේ ආයේ රට ගෙඩිය දැක්කම කියන්න පුළුවන් මේක ඉතින්ද වගේ. අනිත් එක අර ගොඩක් සෙල් වෙන්නේ ඉන්දියන් එකද? ඉන්දියන් එකනේ. වතුර නෑනේ ගෙඩිය ගර්ස් දාලා ෆ්‍රයි කරගන්න. අනික ස්මෙල් එකත් හොඳට තියෙනවා අර අපේ රූම් වල වගේ. අර සර තියෙනවා. මේ කාලා දින සවුබුර. අපි නම් වෙන නමක් කියන්නේ මට දැන් නම් මතක නෑ. සවුබුර. මරුව. ඔව් මරු ඈ. අර නිකන් ආසාවට හවන්න හවසට මේ. ඔබට බ්ලෙන්ඩ් එක ගහනවා. සිරාවට. සවුබොර. අහලා නැද්ද? මං කාලා තියෙනවා. මට ඒ වුණාට අපි කියන්නේ වෙන නම මට නම් මතක නෑ. එහෙමද? වෙන මොකක් කරයක් කියන්නේ. මට කාලා ඇති මේ රහ දබක් කොහොමද තේරෙන්නේ මට කාලා දෙන්න. ගන්නද චිකන් රෝල් හරි නේද? මට බලන්න. මම මාල් පොලිස් ගත්තා. මේ පොලොස් මොනවද නැද්ද ඒක මොකද්ද මේ? පොලිස් එක තියෙනවා. තව එකක් වයිද? 13ක් නේ ඕනේ. ගණන් වැඩි. මේක අරබික් වල ඉන්නේ තියෙන්නේ මික්ස් ෆෘට්ස්. මික්ස් ෆෘට් ගමුනේ. මික්ස් ෆෘට් එකයි මේ කීයද? එතන නම් උසන් කරමුඩි ලාගොට් එක 30යි. ගන්නව නම් ගන්න. අර මුඩියත් එක්ක දෙන්නේ. ඔව් ඔය සෙට් එක එකම ගන්න. අර තියෙන ඔක්කොම වීසි කරලා. හා එන ඕක ගන්න. ඉතින් ඇත්තට කෑමත් රහයි. මුලින් මේවත් ගන්න. ෂුවර්නේ මේකනේ. කැම රස හදන්න ඕනේ නේද? අවශ්‍ය කරන්නේ අරන් දෙනවනේ මම. මේකේ ජූස් එකක් ෆ්‍රිජ් එකට දාන්න. ඔක තියන්නේ ඉතින් ඒක ඉවරයිනේ උසන් ඉන්න ඕනේ. එහෙමද? ලෝකල් ලොකේෂන් වෙන්නේ නැති. ලංකාවට? ඔව් යන්නේ. අන්තිර හයි තමයි මැටි එකේ හදන ඒවානේ මම කීයද ඔක්කොම 300 ගණන් 300 ගණන් වෙනද මේව ගත්තා අරව ගත්තා ඒකයි වෙනදට 150කින් වගේනේ ෂේප් වෙන්නේ අද බඩු ඒක අමුතුම රහක් තියෙන්නේ ඔක මේක ඉස්සරහට ගන්න කකා යන එකනේ විතර බඩට අර බඩට බලාගෙන